දිත්තා සුලිකුණාටුව අවසන් වුණායයි කියනවා. ඒ එසේම වේ නම් රටේ ජනතාවටත් සුගතියක් වේ. ඉතින් අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ එවැනි තත්ත්වයක් යටතේ ජනමාධ්‍ය භූමිකාව ගැන. ජනමාධ්‍ය භූමිකාව ගැන කියනකොට ජනමාධ්‍ය භූමිකාව ස්වාධීනද නැත්නම් ජනමාධ්‍ය භූමිකාව හාම්පුතාට ඕනෑ විදියටද විය යුත්තේ? අන්න ඒක ගැනයි අද අපි කතා කරන්නේ. ඒ නිසා ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාම ඊටම ගෞරවයෙන් භක්තියෙන් යුතුව අපේ නාලිකාව නරඹනවා. ඒ නිසා අපි ඔබට කෘතවේදී වෙනවා මේ තත්ත්වයේ යටතේ. අපේ නාලිකාව වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමයි අපට ඉල්ලන්න තියෙන්නේ. ජනමාධ්‍ය භූමිකාව ඇත්තටම හාම්පුතාට ඕන විදියට එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බැරි ඇයි? ජනමාධ්‍යකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ, පුරවැසියා බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන නිවැරදි තොරතුරු තමන් වෙත ලබා ගැනීම. ඉතින් දැන් මේ ආපදාවක් හටගත්තා. කිසිම දැනුම් දීමක් නැතුව තමයි මේ ආපදාව එන්නේ. ඒ ආපදාව එහෙම එනකොට ඒක කාලගුණික හා දේශගුණික තත්ත්වයන් විපර්යාසයක් වේ. එක පැත්තකින් අනපේක්ෂික ශික්තව ඇතිවන උවදුරකට ජනමාධ්‍ය සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ කෙසේද? අපට පේනෝ විවිධ පාර්ශවයන් වලට බරව තොරතුරු අරගෙන තොරතුරු විකෘති කරන තත්ත්වයක් රටේ කාලයක් තිස්සේ පැවතුණා. විශේෂයෙන් පෞගිය අවුරුද්ද හමාර තුර අපි දුටුවා ඒ තත්ත්වය. ආපදාවක් වාර්තා කිරීමේදී මාධ්‍ය ක්ෂේත්‍රයට ලොකු වගකීමක් තියෙනවා. ඒක ලොකුයි කියන්නේ අර කියපු ස්වාධීනත්වය, අර කියපු බැඳියාවන්ගෙන් තොරතුරු ඉදිරිපත් කිරීම. අන්න ඒ නිසා තමයි ජනමාධ්‍යට ලොකු වගකීමක් පැවරෙන්නේ. මේටි කාරණා කීපයක් අපට සලකන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්. පළමුවෙන්ම ආපදාවකට පෙර ජනතාව දැනුවත් කිරීම එකක්. ඒ ඇතිවන විය හැකි ආපදාව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එකක්. එමින් මේ ආපදාව ගැන සත්‍ය තොරතුරු දැනුවත් කිරීමත් විය යුතුයි. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මොකද්ද? ආපදාවකට ලක් වූවන් අනතුරුදායක ස්ථානවලින් ඉවත් කිරීම. ඒ අතර පශ්චාත් ව්‍යසන sannivedana කාර්ය ඉටු කිරීම. මේ දිනපතා සමාජ ආර්ථික දේශපාලන කාරණා වාර්තා කිරීම එම තොරතුරු වලදී වැදගත් කාරණා ඉදිරිපත් කිරීමයි විය යුත්තේ. ජනතාවට අවශ්‍ය තොරතුරු නිවැරදිව sannivedanaya වෙන්නේ නැත්නම් ඒ ජනමාධ්‍ය sannivedanaya ඇති වෙන ප්‍රතිඵලයක් නැහැ. ඒක ජනමාධ්‍ය කරුවන්ටත් රටටත් රටේ පොදු ජනතාවටත් රටේ පුරවැසියන්ටත් ඒකේ වළංගුතාවයක් නැහැ. දැන් පශ්චාත් ව්‍යසනය ආපදා කළමනාකරණය හා sannivedana කාර්යයන් ඉටු කිරීම මෙහිදී ඉතාමත් ප්‍රධාන වැදගත් කොට සලකන. ජනමාධ්‍ය මගින් දෛනිකව සිදුවන ආර්ථික සමාජ දේශපාලන කරුණු වාර්තා කරන අතර කලාපීය හා ගෝලීය පර්යේෂණ ආයතන සමග එක්ව සහයෝගයෙන් වැඩ කිරීමත් අවශ්‍යයි. එහෙම නැතුව තනි පංගලමේ තොරතුරු ලියන එකේ තේරුමක් නැහැ. අරෙන් මෙහෙන් උපුටා ගත්ත දේවල් Tamanට ඕන විදියට ලියන කෙනුත් ඵලයක් ඇති වෙන්නේ නැහැ.
ඒ නිසා ජනමාධ්‍යයේ හැසිරීම රජය සහ ජනතාව අතර සම්බන්ධීකරණ කාර්යභාරයක ප්‍රතිඵලයක් වේ. මෙතෙන්දි ජනතාව අතර මතපල කිරීමයි. ජනතාව අතර මතපල කරනවා කියන්නේ අවුල් සහගත කාරණා ඉදිරිපත් කිරීමෙන් වැළකීම. ඒක තමයි ප්‍රධාන කාරණා. ජනතාව විරසකයකටපත් වෙන විකෘතියකටපත් වෙන තොරතුරු ඉදිරිපත් කළහොත් ඒ ජනමාධ්‍යත් ඒ ජනමාධ්‍යකරුවාත් පිළිගැනීමට ලක් වෙන්නේ බොහෝම අඩුයි. ඉතින් මේ වගේ වාතාවරණයක් තුළ ජීවිත ආරක්ෂා කිරීම, හානිය අවම කිරීම, අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් පවතින. අපි අද දවසේ ඇතම් ජනමාධ්‍යවල හැසිරීම කොහොමද බැලුවොත් මේ සියලුම ජනමාධ්‍ය නෙවෙයි, මම ඇතම් කියලා කියන්නේ කෙන්ද කන්ද කරලා පෙන්වන සමහර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මාධ්‍යයට ඒරුවේ කටයුතු කිරීමෙන් සිදුවන්නේ මොකක්ද? දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ට වාසිවන අයුරෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිදුවන හානි. එනිසා මේ ආපදා තත්වයකදී ඉදිරිපත් කරන තොරතුරු වල විවිධභාවය, සත්‍යතාවය ඇති වූහොත් එය යහපත් ආපදා කරන ක්‍රියාවලියකට අතහිත දීමක් සේම තොරතුරු වල නිවැරදි භාවයක් තහවුරු කිරීමටද හේතු වේ. මේ දිත්වා සුලිකුණාටුව ගැන මාධ්‍ය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිලධාරීන් සමග එක්ව මීට පෙර සාකච්ඡා කෙරුවා. ඒක ක්‍රමානුකූලව ජනමනස තුල සංනිවේදනය සිදුවේ නැති බවට සමහර පාර්ශවවලින් විවේචන එල්ල වේ. නමුත් ජිත්වා සුලිකුණාටුවේ බලපෑම ගැන විවිධ රටවල මාධ්‍ය නාලිකා අල් ජසීරා, ABC, CNN මාධ්‍ය ජාල ඔස්සේ ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය සසඳා බැලීමේදී පෙනෙන දෙයක් තමයි අපගේ මාධ්‍ය භාවාතීශය ලෙස වාර්තා කර ඇති බව. නමුත් ලංකාවේ සමාජ මාධ්‍ය සමග සංසන්දනය කිරීමේදී ආපදා තත්ත්වය ගැන ජනමාධ්‍ය වගකීම් සහගතව තුලනාත්මකව වාර්තා කර තිබේද කියන ප්‍රශ්නය සමාජයේ ඉදිරියේ පවතී. ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තම නාලිකාවන් පාවිච්චි කර ඇත්තේ තමන්ගේ නාලිකාවල views වැඩි කරගෙන. නැත්නම් සාවජ්‍ය පුවත් සහ භාවාතීශය පුවත් වාර්තාකරණයේ නියැලුණු අවස්ථා දැක ගන්න පුළුවන්. ඒ වගේ මේ තත්ත්වය මාධ්‍ය සදාචාරයට පටහැයි. මාධ්‍ය සදාචාරය කියන්නේ ඒක නෙවෙයි. එක් උදාහරණයක් ලෙස ගමු. 2019 මැතිවරණ සමය ගමු. මහා වියවුල් සහිත කාල පරිච්ඡේදය. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම ගැන සිදු කළ පූර්ව දැනුවත් කිරීම අපිට වැදගත් වෙනවා. දික්වා සුලිකුණාටුවෙන් වූ හානිය ගැන පුරවැසියන්ට වැදගත් වන්නේ sannivedana. ඊට හේතුව නිසි වේලාවට නිවැරදි තොරතුරු sannivedana උනේ නැහැ. විශාල ගැටලු මතුවීම ඒ තත්ත්වයට හේතු වුණා. ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද මෙවැනි අවස්ථාවලදී වගකීම් සහගතව තොරතුරු ඉදිරිපත් කළ යුතු වුවත් එසේ වූවාද යන්න ප්‍රශ්නයක්
ලංකාවේ ජනමාධ්‍ය භූමිකාවේ හන්දා සමාජ වගකීමෙන් ක්‍රියා කරන ආකාරයක පවතිනවාද කියන එකට ප්‍රශ්නාර්ථයක් සමාජය තුළින්ම මතුවලා තියෙනවා. දැනුම හා බුද්ධිය වර්ධනය කිරීමේ කාර්යය නියමුවා ජනමාධ්‍ය. ඇත්ත වශයෙන්ම සමාජයක් දැනුවත් කරන්න. සමාජයක් පෙරට ඉදිරියට තල්ලු කරන විවිධ අංශවලින් සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සංස්කෘතිය පිළිබඳ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීමෙන් ජනමාධ්‍ය භූමිකාව සමාජ වගකීමේ සිට ක්‍රියා කරන තත්ත්වයක් මතුවේ. ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ ජනමාධ්‍ය අරක්ගත් අයිතිකරුවන් කිහිප දෙනෙකුගේ අතට ජනමාධ්‍ය පත්වීම. මේ විවේචනය ගොඩනැගෙන්නේ සියලුම ජනමාධ්‍යවලට නෙවෙයි. එකක් දෙකක් තුනක් වගේ ජනමාධ්‍ය ආයතන වලට මේ විවේචනය ගොඩනැගිලා තියෙනවා. මාධ්‍යයේ හිමිකරුවා ව්‍යාපාරිකයෙකු වෙන විට ඔන්න ගන්න මාධ්‍යයේ හිමිකරුවා ව්‍යාපාරිකයෙකු වන විට ඔහුගේ බැඳීම් හා හැඟීම් නිරතුරුවම වෙනස්. ඊටත් අමතරව හිමිකරුවා දේශපාලන භූමිකාවේ රඟමණ්ඩලයේ රඟ දක්වන කෙනෙක් නම් ඔහු වඩාත් ඇල්ම දක්වන්නේ දේශපාලඥයාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒකයි අප සලකා බැලිය යුතු ප්‍රධාන කාරණය. ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ජනමාධ්‍ය භූමිකාව ගැන කතා කිරීමේදී දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොර ස්වාධීනව මිනිසුන්ට පුරවැසියන්ට තොරතුරු ලැබිය යුතුයි. බොහොමයක් ජනමාධ්‍ය පවත්වාගෙන යන්නේ කොහමද? ජනමාධ්‍ය උපයන ආදායමින් නෙවෙයි. ජනමාධ්‍යයෙන් ලැබෙන්නේ සොච්චම් මුදල. සමහරු ඒකට ආයතනවල දැන්වීම් ගන්නවා. ඒ අනුව තමයි ඒ ජනමාධ්‍ය පවත්වාගෙන යන්නේ. තවත් සමහරු හිමිකරුවන් තම උපයන වෙනත් ව්‍යාපාරවලින් මුදල් පොම්ප කරනවා. ඔන්න මතක තියාගන්න ඕන දෙයක් තමයි. උපයන වෙනත් ව්‍යාපාරවලින් තම ව්‍යාපාරය ගෙන යන්න මුදල් පොම්ප කරනවා. එවැනි අවස්ථාවලදී ජනමාධ්‍යකරු වාට හිමිකරුවා සිතන පතන අයුරින් ලියන්නට සිද්ධ වේ. මේ தත්ත්වය මත ජනමාධ්‍ය කරුවා ඉටු කරන්නේ ඉදිරිගාමී කාර්යයක්ද පසුගාමී කාර්යයක්ද කියන එක. අප ඉදිරියේ පවතින ප්‍රශ්නය. උදාහරණයක් ලෙස දැන් ලංකාවේ ජනමාධ්‍ය ඍජුව හැසිරෙන්නේ දේශපාලන ජයග්‍රහණයන් වෙනුවෙන්. 2009 වසරේදී කැලණිගඟේ නාගයෙකු බෝතලේ දාලා හැඩතල ආලවට්ටම් යොදලා වෛවර්ණ ප්‍රවෘත්තියක් අදලා ජනතාව අතර නායකයෙකු පැමිණීමේ සිද්ධිය අරගෙන කතා කරන්න පුළුවන්. ඒක පසුව රටේ ජනතාවට තේරුම් අපේ නමුත් බොහෝ දැනුමෙන් හීන අඩු ජනතාව ගම්බද විශේෂයෙන් ඒ අය මේ ගුලිය ගිල්ලලා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන අය බලයටපත් වෙන්නේ. ඒක හේවයි. දැන් මම කියන්නම් තවත් කතාවක්. අද දවස 30 වෙනි ඉරිදා ගත්තොත් අරුණ පුවත්පතේ කතුවැකියෙක් මම කියෙව්වා. නිත්‍යා සුලිකුණ ඒකේ නිත්‍යා සුලිකුණාටුව ගැන මෙන්න මෙහෙමයි කියන්නේ. හොඳට අහගන්න. මේ ගම් වතුර දකින මිනිස්සුන්ට ලෝක ආරම්භයේදී මහා ගම් වතුර ගලා නොවා තැනු නැවේ මෙහි පිට තිබෙන සියලු දෙයින්
එක බැගින්ගෙන බේරාගෙන ගම් වතුර බැස ගිය පසු ලෝකය ගොඩ නැගුණු පුවත මතක් කරවන්නේ මෙන්න මේ නිසා. මේ කාලගුණ විපර්යාසය නොවැළැක්විය හැකි නිසා කළ යුතු ඇත්තේ ඒවා නැති රටක් නොව කල් තබා ඒ අනතුර බාර ගැනීම. මේ සුලිකුණාටුව ගැන අනතුරු අඟවා තිබුණේ මීට සති කිහිපයකට පෙර. එබඳු අනතුරු ඇඟවීමක් තිබියදී වේයකුවාවොත් ඌ ගහේ ඉහළට වෙන්නට නවාතනක් හදාගන්න. සුනාමිය එන්න මොහොතකට පෙර යාල කැලේ සත්තු පනයි පෝ කියා ඈත කැලේට දිව්වා වගේ වනෝද්‍යානයේ බාරකරුවන් මතක් කර. ලංකාව සූදානම් වුවත් නැතත් තවදුරටත් මෙන්න මෙහෙමයි ඒ කටුවැකිය කියන්නේ. ලංකාවේ සංචාරය කරන හැම සංචාරයකටම ඒ කුණාටුව ගැන දැනුවත් කරලා තිබුණා. ඉහත කතාව අරුණ කතුවරයා කියන්නට උත්සාහ කරන්නේ රටේ ජනාධිපතිවරයා මේ පුවත කිසිවක් කල්ැතුව නොදත් බවේ. ඒ තරමට මෝඩ, ඒ තරමට දැනුමෙන් හීන කතෘවරුගේ ලියුම් කියුම් තමයි මෙයින් පැහැදිලි වෙන්නේ. නැතිනම් දැනුවත්ව මගහරිමින් සිටින බව. මොකටද දැනුවත්ව මගහරිමින් සිටින්නේ? රටේ ජනාධිපතිවරයා තොරතුරු රටට දෙනවා. තොරතුරු රටට දුන්නාම තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් වෙනවා. මේක සම්පූර්ණ දේශපාලන හාදකම් වලට ලියපු වැටියක් කියලා මම ඒ අනුව කියනවා. ඒත් මේ ගැන අපට කියන්නට තියෙන්නේ තවදුරටත් අරුණ පුවත්පත හිමිකරුවා මෙන් ලංකාවේ වර්තමාන ජනාධිපති කුප්‍රකට ව්‍යාපාරිකයෙකු නොව වසර 30ක් පමණ කාලයක් දේශපාලන බිමේ ජීවන පැවැත්ම සඳහා යොදාගත් කුප්‍රකට මිනිසෙකු නොවන බවයි අපට කියන්න තියෙන්නේ. ඊළඟට ඔහු අක්කරකාරව මොන්නේ මෙහෙම කියනවා. සුලිකුණාටුව ගැන අනතුරු අඟවා තිබුණේ මීට සති කිහිපයකට පෙර බව මේ කතෘවරයා. ඉතින් එහෙම විනාශයක් කල්ැතුව දැනගත්තනම් ඔහු කතෘත්වයේ දරන පුවත්පතේ අන් සියලු තොරතුරු වලට වඩා පොල් ගෙඩි අකුරෙන් ලියා ජනමාධ්‍ය භූමිකාවේ ජනතාව දැනුවත්ව කරේ ඇයි? අන්න බස්වල ප්‍රශ්න. මේක මං පැහැදිලිව නැවතත් කියන්නම්. මේ තොරතුරු ආවා මේක සංගවගෙන හිටියේ. ජනතාව අතරට දුන්නේ නැහැ. ජනතාව වියරු වැටේ කියලා. ජනතාව බය බියංකාරයක් ඇති වෙයි කියලා. හරිද? එහෙම කරන්න රටේ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේ sannivedana මිනිසුන් හැඟීම්බර කිරීමට මාධ්‍ය අවශ්‍ය නොවන අතර එය ගෝත්‍රික යුගයේ ප්‍රාථමික ලක්ෂණය. හරි? දැන් පැහැදිලිද? සිදුවිය යුත්තේ නිවැරදි විද්‍යාත්මක තොරතුරු මගින් නිසි පරිදි නිසි කලට sannivedanaya කිරීම සහ ඒ අතර පශ්චාත් ආපදා අවස්ථාවලදී ජනමනස ගොඩනැගීමට sannivedanaya භාවිතා කිරීම. අනමතක පශ්චාත් ඒ කියන්නේ පශ්චාත් භාගය කියන්නේ මේ නිත්‍යා සුලිකුණාටුවෙන් පස්සේ සියලු තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීමට මේක උපකාරයක් වෙනවා කියන එක තමයි. ආවදාවටපත් වූ පවුල් මෙන්ම රටේ සියලු පුරවැසියෝ ඉන්නේ මානසික පීඩනය නිසා. ඒගොල්ලන්ට දරා ගන්න අමාරු තත්ත්වයක් ඒ. මොකද ඒගොල්ලන්ගේ සමහර පවුල් වල ඥාතීන් තමන්ගේ සමහර දරු මල්ලෝ ඥාති දරු මල්ලෝ
හොයාගන්නත් නැහැ. කොටසක් මියදිලා පස්කඳු වලට යට වෙනවා. ඒ වගේ තත්ත්වයක්. සමහර මාධ්‍ය මගින් ඡායාරූප මුදා හැරීමේදී ඇතමුන් පස්කඳු වලට යට වී මේ දෙන ආකාරයේ ජන මනස අයහපත් ලෙස විකෘති කිරීමට මූලික වෙලා. එනිසා ඒ වගේ දේවල් සිදු නොවිය යුතු තත්ත්වයක් තමයි ජනමාධ්‍යයේ අපි බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ තත්ත්වයන්ට ගැළපෙන මනෝවිද්‍යාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම විපතට පත් වූ පවුල් වලට මානසික සුවය ලබා දීමට බිඳ වැටුණු මානසිකත්වය තහවුරු කිරීමට හේතුකාරක වේ. එනිසා ඔබට මේ තොරතුරු දැන ගැනීමෙන් කියවීමෙන් අලුත් අධ්‍යයනයකට යොමු වෙන්න පුළුවන්. අලුත් දැනුවත්කමකට යොමු වෙන්න පුළුවන්. ජනමාධ්‍ය කරුවාගේ කාර්යභාරය මැද සිට බර නොවී කිසිදු පැත්තකට ලිවීම ඉදිරිපත් කිරීම. එනිසා අපි ඔබට මෙවැනි සමාජ තත්ත්වයන් වලින් කල්පනාකාරී වෙන ලෙස යලි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අපේ නාලිකාව තවදුරටත් සබ්ස්ක්‍රයිබ් කරනවට අපි ඔබට බෙහෙවින්ම ස්තුති පළ කරනවා.